YouTube අවකාශයේ සියලුම දෙනාට ආයුබෝව වේවා කියමින් කත්නෝරුවේ ශ්‍රීධම්ම ස්වාමින් වහන්සේ ගැන මම ඔයාලත් එක්ක බිඳක් කතා කරන්න හිතුවා. ඇත්ත වශයෙන් කියනවා නම් කත්නෝරුවේ ශ්‍රීධම්ම ස්වාමින් වහන්සේ විශ්ව න්‍යායට අනුව ධර්මය දේශනා කරගෙන යනවා. ඉතින් මෙන්න මේ දේශනා කරන ධර්මය නිරාගිමක ගෝතයන්ට පොඩ්ඩක් ඕක ආගෙන ඉන්න බැලුව ගොන් කතායම කියනවා. උපුල් සාන්ත සන්නස්ගල මේ විවේචනය කරන්න ගිහලා අහගත්තා. අඩු ගානේ හාමුදුරුවන්ගේ නමවත් හරියට ගියාගන්න බැරුණා. කිව්වේ කන්නෝරුවේ සිරි ධම්ම කියලා. ඉතින් ධර්මය තුල විවේචනය කරන්න ගියාම විශ්ව න්‍යාය විවේචනය කරන්න ගියාම මිනිස්සුන්ට අහා ගන්න වෙනවා. ඉතින් මේ විශ්ව න්‍යාය එතකන විශ්ව ධර්මය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට විශ්ව න්‍යාය අර්ථය වන්නේ විශ්ව න්‍යායේ යථාර්ථය වන්නේ සබහාදහමයි. සබහාදහමේ යථාර්ථය වන්නේ බණපද තුනයි. ඒ බණපද තුන තමයි ඒ බණපද තුනේ යථාර්ථය තමයි මිනිස්සුන්ගේ ජීවිතය සතුටින් ආධ්‍යාත්මිකව දියුණු කරගන්න ඕන එකම ක්‍රමවේදය තමයි ඒ බණපද තුන තුළ තියෙන්නේ. ඒක කාටත් පොදුයි. ඒ බණපදයේ තමයි පළවෙනි එක තමයි අසේවනාච බාලාංච පණ්ඩිතානංච සේවන. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. මට හයිට මතක නැහැ. මට හයිට මතක අසේවනාච බාලානංච පණ්ඩිතානංච සේවනා කියලා. දෙවෙනි එක තමයි අචින්තිතම්පි භවති චින්තිතම්පි විනසති. තුන්වෙනි එක තමයි සුනාත ධාරේත චරාත ධම්මේ. මෙන්න මේ දහම් කරුණු තුනමත් තමයි හැමදේම වෙන්නේ. මිනිස්සු ජීවිතේ ජය ගන්න නම් පළවෙනි එක අනිවාර්යයෙන්ම අසේවනාච බාලානම් පාණ්ඩිතානංච සේවනා. ඒ කියන්නේ අසුරු කරන කවුරුවක් නැත්තම් තනි අලියෙක් වශයෙන් ජීවත් වෙන්න, උද්දකලාවේ ජීවත් වෙන්න ලෝකේ ජය ගන්න පුළුවන්. එහෙම තමයි මිනිස්සු කියන්නේ. එතකොට අසුර තමයි පළවෙනි වැරද්ද. දෙවෙනි එක තමයි අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ අපි හිතන දේ වෙන්නේ මොනවද හිතා ගන්න බෑ. ඒක හන්දා අනිවාර්යයෙන්ම අපි ධර්මය ශ්‍රවණය කළ යුතුමයි. ධර්ම ශ්‍රවණයේ යෙදිය යුතුමයි. ඒක තමයි අනිවාර්යයෙන්ම සුනාත ධාරේත චරාත් ධම්මේ. ඒ කියන්නේ අපි ධර්මය අහන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ, ඒ ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම කරොත් පමණයි ජීවිතේ ජය ගන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ මිනිස්සු සතුටින් ජීවත් වෙන්නේ බණපද තුනක් මත. පළවෙනි එක තමයි හොඳ ඇසුර. ඒ කියන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. ඒ බණපදය. දෙවෙනි එක තමයි අචින්තිතම්පි භවති චින්තිතම්පි විනසති. ඒ කියන්නේ අපි කොයි වෙලාවෙත් අටලෝ දහමට අවනත වෙන්න ඕනේ. ඒ කියන්නේ එක බණ පදයකින් අටලෝ දහම සම්පූර්ණ කියනවා. ඒක තමයි ඒ බණ පදයේ යථාර්ථය. එක බණ පදයේ අටලෝ දහම සම්පූර්ණ කියනවා. ඒක සම්පූර්ණ ගැබ්බලා තියෙන්නේ අටලෝ දහම තුල. ඒ තමයි. ඒ කියන්නේ නරක අසුරින් මිදී අටලෝ දහමට අනුව ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේ ජය ගන්න. ඕක තමයි බණපදේ කියන්නේ. බණපද තුනකින් කියලා තියෙන්නේ. ඉතින් ඕක තමයි අපි හරියට අවබෝධ කරගන්න ඕන දේ. එතකොට මෙන්න මේ බණපද තුන ලෝකේ හැමෝටම පොදුයි. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ග හැමෝටම පොදුයි. මේ විශ්ව න්‍යාය කියන්නේ. විශ්ව න්‍යායයේ යථාර්ථය ස්වභාව දහමේ යථාර්ථය තමයි ඔය බණපද තුන. ඒ කියන්නේ මිසාගේ ආධ්‍යාත්මික දියුණුව කියන්නේ. දියුණුව කරා යන්න නම් මෙන්න මේ බණපද තුන අනුගමනය කළ යුතුමයි. මේක ලෝකයේ ඉන්න හැමෝටම පොදුයි. එතකොට කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ මෙන්න මේ බණපද තුන මුල් කරගෙන තමයි ලෝකයටම බණ කියන්නේ. ඉතින් මේ තුල පවතින යථාර්ථය රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බැරි මිනිස්සු, නිරාගමික කියන මිනිස්සු, ආන්දරකේ බණක් අහුව ඒ නිරාගම නෑලු ඌට සාත්‍රවරේ ඉන්නවලු. ඉතින් නිරාගම කියන මිනිස්සු මොංගල් අයෝ ගොන් ආතල් ගන්නවා. අවුපුල් සාන්ත සන්නල් කියලා වගේ මන්ද කතාව ආන්දර කෙනෙකුත් ගොන් කතාවක් කිව්වා. හොඳ හස්සේ නරක හොයන්න එපා.
හොඳ ආසේ නරක වෙනවා කියන්නේ ඒ තරම් අජූති මිනිහෙක් මේ සමාජේ නැහැ. ඒක හොඳ ආසේ නරක යන සුද්ධවන්තයෝ නැහැ. එතකොට මේක කද්නෝරුවේ සිරිදම්ම ස්වාමින් වහන්සේගේ බණ මම දැක්කේ ධර්මය තුලින් නිර්මාණය වන හැරුම් රසයක්. මිනිස්සු අසරණ වුණාම එතකොට මිනිස්සු කියන්නේ ධර්මයෙන් ඔබට ගිහිල්ලා මිනිස්සු පවට ගැඹුරු වෙන තාවේ වැඩි වුණාම එතකොට નિરાයාසයෙන්ම ධර්මයේ උඩට එනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒක තමයි අර කියන්නේ අවශ්‍ය වෙලාවට ධර්මයේ උඩට එනවා. ඒ උඩට ආපු අවස්ථාව තමයි තරුණයෝ එකතු වෙලා ධර්මයට ගැඹුරු වෙලා මේක හැරුම් ලස්සයක් කරයි කියලා විශ්වාස කරනවා. ඒක වෙන්නම ඕන. ඒක වුණොත් තමයි අපේ රටට හරියන්නේ. මොකද රට ගොඩ ගන්න පුළුවන් තරුණයන්ට පමණයි. මොකද තරුණයෝ තමයි අනාගතේ බාරගන්නේ. එතකොට අපි හැමෝම හැරුම් ලස්සයක් නිර්මාණය කරන්න ඕනේ. ඇත්තටම කද්නෝරුව සිරිදම්ම ස්වාමින් වහන්සේගේ බණ මුස්ලිම් මිනිස්සු අහනවා, දෙමළ මිනිස්සු අහනවා, ලංකාවේ තරුණයෝ හැමෝම අහනවා. තේරෙන බණපදයක් තේරෙන හැමෝම අහනවා. ඇයි ඒට මුළු හේතුව තමයි විශ්ව න්‍යායට අනුව මුළු ලෝකෙටම උන්වහන්සේ බණ කියන්නේ. අපේ සිංහල බෞද්ධයින්ට පමණක් නෙවෙයි බණ කියන්නේ, මුළු ලෝකෙටම බණ කියන්නේ. ඒක තමයි බුදුදහමේ තියෙන යථාර්ථය. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ හැමෝම. මේ ලෝකේ ඉන්න හැමෝම තේරුම් ගන්න ඕනේ. බුදුදහමේ යථාර්ථය මෙන්න මේක. බුදුදහම කියන්නේ ලෝකෙටම බණ මිසක් කොට්ටාසයකට නෙවෙයි. අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕනේ. එහෙමනම් කද්නෝරුව සිරිදම්ම ස්වාමින් වහන්සේගේ බණ අහන්න ජීවිතේ ජය ගන්න පුළුවන්. එහෙමනම් ඔබට ජය.